දැන් සීතල කාලේ පටන් අරන් හින්දා ටක් ගාලා මේ කරුවල වැටෙනවා. ඉතින් ළමයි මෙතන තමයි මම වාඩි වෙලා ඉන්නේ ආවම. හයි කොහමද ඔයාලට? මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ මම ඉන්න ගෙදර මගේ මං ඒ අවඩ තියෙන දේවල් වලින් ආසම තැනක්. එහෙනම් අපි යන් එතෙන්ට ගිහින් බලමු කොතනද කියලා. මම නිකන් ඉන්න වෙලාවට යන්න ආසම තැනක් එතන. එහෙනම් අපි යන්. සමහර අවස්වරු ගෙවන්න මං ආසම තැන එතන. ළමයි මේ දැන් මේ සීතල පටන් ගන්න මුල් කාලේ හින්දා මේ පොඩ්ඩක් මේ වොයිස් එකත් එහෙමත් අවුල් ගිහිල්ලා තියෙන්නේ. උගුරත් පොඩ්ඩක් මේ වෙලා වගේ තියෙන්නේ දැන් නම්. අපි යමු අද මං ඉන්න ආසම තැන ඔයාලට පෙන්වන්න. මේ යන්නේ මේ ගොඩක් කලාවට මේ මෙතන කවුරුවත් වැඩි යන්නේ නැද්ද මන්ද මම නම් කවදාවත් කවුරුවත්ම ඉන්නව වැඩි දැකලා නැහැ මෙතන. මම තමයි එන්නේ ඉතින්. මම යනවා මෙතන ඉතින් පොඩ්ඩක් මේ ඔය තියෙන ප්‍රධාන පාරක්. එතනින් පැනලා මේ පාලමෙන් එහා පැත්තට යන්න ඕනේ. ඉතින් මේ පාලමක් තියෙන්නේ. මේ ගඟක් වගේ මේ ගඟ වුණාට මේකේ වතුර යන්නේ නැහැ. අර ලංකාවේ තියෙන ගඟවල් වල වගේ වතුර එහෙම ගොඩක් වතුර නැහැ. ඒ වුණාට උතන අර වෙනසකටත් එක්ක ඉතින් හැමතිස්සෙම ඒකාකාරී ජීවිතයක්නේ අපි මේ ඇවිල්ලා ඉතින් ගෙවන්නේ. උදේට වැට්ට යනවා හවසට ආයි ගෙදර. ඉතින් ඒකෙ හින්දා මේ හවස් වරුව ගෙවන්න මං ඉතින් මෙතනට එන්න පුරුදු වෙලා ඉන්නවා. දැන් ඒකයි වෙලා තියෙන්නේ. ආස හිතෙනවා උතෙන්ට ඇවිල්ලා වාඩිලා ටිකක් වෙලා මේ කන්ද දිහා බලාගෙන ඉන්න. කන්ද නම් ළමයි වෙනද වගේම හොඳට මීදුම නම් තියෙනවා පේනවා. මේ ළමයි මේ දේශගුණය මාරු වෙන හින්දා දැන් පොඩ්ඩක් මේ අමාරුයි මේ ඇඟට එහෙමත් මේ තියෙන ළමයි මෙතන තමයි මම වාඩි වෙලා ඉන්නේ ආවම. මෙතන ඉන්න මම ගොඩක් වෙලා මෙතන ඉඳන් ඉතින් මෙහෙම කන්ද දිහා බලාගෙන ඉඳලා මේ ටිකක් වෙලා ඉඳලා ඉතින් මෙහෙම වාඩිලා යනවා. මෙතෙන්ට ඔයාලට පෙන්නන්නද කන්ද පේන විදිය ඔන්න බලන්න. මෙතන ළමයි මේ කන්ද මේ ඔයාලට කැමරකින් පේනවට වඩා අපි මෙතන බලාගෙන ඉන්නකොට කන්ද නිකන් ළඟම තියනවා වගේ තමයි පේන්නේ. ඒකින්ද අර ගොඩාක් වෙලා බලන් ඉන්න ආස හිතෙනවා. ඒක තමයි තියෙන මේ අර මෙව්ව එක. නැත්තම් ඉතින් කියන්නේ මේ පේනවනේ ලස්සන කන්දේ. ඇත්තටම මේ වගේ මේ පරිසරයක් ඉතින් මේ මෙහෙම දේවල් දකින්නත් එක්තරා විදිහකට පින් කරන්නත් ඇති නේද මේ මේ මල් වර්ග ඔයාලා දන්නවද කියලා බලන්න. මේ ඉතින් දැන් යන්නේ අපි ගෙවල් පැත්තට. මෙතන මේ පාරෙන් මාරු වෙලා තමයි මේ ළමයි මේ ගෙදරට යන්න තියෙන්නේ. අපි හිමින් ගෙවල් පැත්තට දැන් යන්නේ. අර මම පෙන්නපු දහස් වර්ගය ඔයාලත් දැකලා තියෙනවද ළමයි? දැන් ඉතින් අපහු ගෙදර යනවා. දැන් ළමයි මම යද්දි තිබ්බ වෙනමට වඩා එනකොට තියෙන පෙනුම වෙනස් බලන්නකෝ. යද්දි ළමයි ආසාවෙන් ගියාට ආපහු ගෙදරට එන්න තියෙන මහා කන්දක්. මම මේ කන්ද නගින ගමන් පොඩ්ඩක් නැවතුණා. හැමදාම යනවා ඉක්මනට යන්න පුළුවන්. එනකොට මාර කන්දක් තියෙන්නේ. කන්ද සෙට් වෙන්නේ. උඩට කන්දක් තියෙන්නේ. තා පොඩ්ඩයි තියෙන්නේ ගෙදරට නම්. එනකොට මහන්සි. දැන් සීතල කාලේ පටන් අරන් හින්දා
ටක් ගාලා මේ කරුවල වැටෙනවා. දැන් මම යද්දී තිබ්බ එළිය දැන් ගොඩක් වෙලා මං හිටියේ නෑනේ ගිහිල්ලා. මොන විනාඩි 20ක් වගේ යන්නේ නැති. ටක් ගාලා කළුවර වැටුණා. එතකොට තමයි ඉතින් එපා වෙන්නේ. ප්‍රශ්න කාලේ දවල් කාලේ දිගයිනේ. දවල් කාලේ ටිකක් වැඩියෙන් තියෙනවා. සීතල කාලේ පටන් ගත්ත ගමන් ආයෙ ඉතින් කරුවල වෙන්න ගන්නවා ටක් ගාලා. මං එන මග දිහා බලාගෙන ඉන්නේ අපේ අසල්වැසි සමාජිකයෙක්. බලන්න එයාගේ රියැක්ෂන් එක. මාව නිකන් අඳුරන්නෙම නැති කෙනෙක්ගේ දිහා බලනවා වගේ බලන්න. ළමයි මං දැන් තමයි ගෙදර ආවේ. මං එහෙනම් මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.